අද ලෝකයේ තියෙන ChatGPT, Gemini, Helix AI, Claude වගේ AI සිස්ටම් එක බලද්දී ගොඩක් අය හිතන්නේ මේවට මිනිස්සු වගේ හිතන්න පුළුවන් කියලා. හැබැයි ඇත්තටම ලෝකයේ තියෙන බලවත්ම large language model එක. එහෙම නැත්නම් LM එකටවත් තමන්ගෙම ගෝල් එකක් හදන්න බෑ. AI. අද අපි කම්පියුටර් සයන්ස් පැත්තෙන් බලමු මේකට හේතුව මොකක්ද කියලා. ඇයි LLM වලට හිතලා දේවල් කරන්න බැරි? මොකද්ද මේකේ තියෙන තාක්ෂණික පැත්ත කියලා NHBL ගේ YouTube channel එකෙන් අද අපි මේ ටොපික් එක ගැන කතා කරමු. එහෙනම් වැඩි කතා නැතුව වීඩියෝ එක පටන් ගමු. වීඩියෝ එකට යන්න කලින් අනිවාර්යෙන්ම වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ගොඩක් අය කියනවා AI එක හිතනවා කියලා. නමුත් කම්පියුටර් සයන්ස් එක පැත්තෙන් බැලුවොත් ඒක වැරදි. LLM එකක් කරන්නේ next token prediction එක. ඒ කියන්නේ ඊළඟට එන්න පුළුවන් වචනය හෝ වචන කොටසක් හෝ token එක මොකක්ද කියලා probability distribution එකක් ගණනය කරන එක. සරල උදාහරණයක් ගමු. The capital of Japan is කියන තැනට එන්න ඕන ටෝකියෝ කියලා එයා identify කරගන්නවා. එහෙම නැත්නම් එයා token එකක් ජෙනරේට් කරගන්නවා. මේක එන්නේ AI එක ටෝකියෝ දන්න නිසා නෙවෙයි. ඒක ට්‍රේන් වෙලා තියෙන්නේ සෑහෙන ලොකු data set වලින්. ඒ data set නිසා තමයි එයා දන්නේ the capital of Japan කියපුවාම ටෝකියෝ කියලා. ඉතින් ඒ විදිහට තමයි එයාලා ඉස්සරහට එන වචන කොහොමද එන්න ඕනේ කියලා හරියටම රයිට් කරලා දෙන්නේ. ඉතින් රයිටින් කරන්නේ එන්නේ මේ විදිහට. මේ මොඩල් වල වැඩ කරන්නේ ඔටෝග්‍රෙසිව් ජෙනරේෂන් එක. ඒ කියන්නේ එකම ටෝකන් එක හදලා එකම කන්ටෙක්ස්ට් එකකට දාලා ඊළඟ ටෝකන් එක හදනවා. ගොඩක් කට්ටිය හිතනවා මෙන්න මේ මෙමරි එකක් AI එකට තියෙන එකෙන් එයාට හිතන්න පුළුවන් කියලා. ඇත්තට මේක වැරදි. ඒක එයාට දේවල් මතක තියාගන්න විතරයි යූස් වෙන්නේ. ඒ කියන්නේ ඔයාලගේ පරණ කන්වර්සේෂන් එකේ ඉඳන් අලුතෙන් ඔයාලා පටන් ගත්ත කන්වර්සේෂන් එක වෙනකන් එයාගේ රික්වෙස්ට් ඒ වගේම රෙස්පොන්ස් හැමදේම ස්ටෝර් කරගන්නවා. ඉතින් ඒක ඔයාට වාර චැට් කරද්දී ඒ පරණ තොරතුරුත් එකතු කරලා එයා ආන්සර් එකක් දෙන හින්දා තමයි ඔයාලට හිතෙන්නේ මෙයාට හිතන්න පුළුවන් කියලා. හැබැයි ඇත්තටම මෙමරි එකක් තියෙන හින්දා තමයි එහෙම වෙන්නේ. නැතුව මොඩල් එකට හිතලා ඔයාගේ පරණ අදහස් අරගෙන ඔයාට ආන්සර් එකක් දෙනව නෙවෙයි. මෙමරි එකක් තියෙන නිසා තමයි දේවල් වෙන්නේ. ඩේටාබේස් එක ඒවා ගබඩා වෙන නිසා තමයි ඒවා නැවත අරගෙන පස්සේ ඔයාගේ කන්වර්සේෂන් එකේදී ඒවා යූස් කරලා ඔයාට ආන්සර් එකක් දෙන්නේ. එන්නේ ඒ විදිහට තමයි ඔයාට ඒක දැනෙන්නේ මෙයාට හිතන්න පුළුවන් කියලා. හැබැයි ওই විදිහට තමයි ඒක වෙන්නේ. තවත් වැදගත් දෙයක් තමයි RLHF. මෙතනදී මොඩල් එක මිනිස්සුන්ගේ කැමැත්තට ගැලපෙන විදිහට හදනවා. ඒත් ඒකේ මොඩල් එකට Tamanගෙම කැමැත්තක් එන්නේ නැහැ. ඒක මිනිස්සු දෙන ප්‍රෙෆරන්ස් වලට ගැලපෙන හැසිරීමක් ඉගෙන ගන්නවා විතරයි. AI ඒජන්ට්ස්ලා. ඉතින් මේ AI ඒජන්ට්ස්ලා කියන මාතෘකාව ගැන කතා කරද්දී ගොඩක් කට්ටියට හිතෙනවා, ගොඩක් කට්ටිය හිතාගෙන ඉන්නවා AI ඒජන්ට් කෙනෙක්ට හිතලා දේවල් කරන්න පුළුවන් කියලා. මොකද AI ඒජන්ට් කෙනෙක් රන් වෙන විදිය ඒවා ඔක්කොම දැක්කාම සාමාන්‍ය මිනිස්සුන්ට හිතනවා මෙයා මේ AI එක හිතලා තමයි මේවා කරන්න කියලා. ඇත්තටම එහෙම නෙවෙයි මේක වෙන්නේ. මේකේ ටෙක්නිකල් පැත්ත ගැන කතා කරොත් උදාහරණයක් විදිහට AI ඒජන්ට්ස්ලාට වෙබ්සයිට් ඕපන් කරන්න, සර්ච් කරන්න, data extract කරන්න, code run කරන්න පුළුවන්. හැබැයි ඒ හැම ස්ටෙප් එකක්ම පිටින් දෙන උපදෙස් වලට බැඳලා තියෙනවා. ඒ කියන්නේ prompt එකක් දුන්නොත් විතරයි එහෙම නැත්නම් ඒ prompt එකේ තියෙන ස්ටෙප් ටික විතරයි AI ඒජන්ට් කෙනෙක්ට කරන්න පුළුවන්. ඉතින් AI ඒජන්ට් කෙනෙක්ට මට දැන් වෙනම ප්‍රොජෙක්ට් එකක් හදලා මේ වැඩේ කරන්න ඕන කියලා Tamanටම ගෝල් එකක් හදාගෙන Taman මේ වැඩේ කරන මට්ටමකට කොහොමවත් යන්න බෑ. එහෙම කරන්න බෑ AI ඒජන්ට්ස්ලාට. ඉතින් දැනට ලෝකේ AI වර්ග 3ක් තියෙනවා. එක තමයි narrow AI. දෙක AGI. AGI කියන්නේ artificial general intelligence. 3 ASI. ASI කියන්නේ artificial super intelligence කියන එක. ඉතින් දැනට අද ලෝකේ අපි ගොඩක් පාවිච්චි කරන ChatGPT, Gemini, Helix, Claude මේ හැම AI මොඩල් එකක්ම අයිති වෙන්නේ පළවෙනි AI කැටගරි එකට. ඒක තමයි narrow AI කියන්නේ. ඒකදී ගොඩක් AI models හදලා තියෙන්නේ ටාස්ක් කිහිපයක් කරන්න. ඒ කියන්නේ කෝඩ් කරන්න, දේවල් ලියන්න වගේ දේවල් වලට තමයි ඒ මොඩල්ස් හදලා තියෙන්නේ. දැනට සාමාන්‍යයෙන් ඒ වගේ මොඩල්ස් එක්කට කරන්න පුළුවන් ඔන්න ඔය කියන දේවල් ටික විතරයි. ඒ කියන්නේ ඉමේජ් හදන්න, දේවල් ලියන්න, කෝඩ් කරන්න ඒ වගේ දේවල් තමයි narrow AI වලට කරන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපි පාවිච්චි කරන AI models.
ඉතින් ඔච්චරයි වීඩියෝ එක. ඉතින් ඔයගොල්ලෝ දැනගන්න ඇති ඇයි AI එක්කට Tamanටම කියලා හිතලා වැඩ කරන්න බැරි කියලා. ඉතින් මේ වගේ වැඩ කරන්න පුළුවන් වෙන සුපර් මොඩල්ස් කැටගරි තව දෙකක් තියෙනවා. ඉතින් ඒ කැටගරි දෙක ගැනත් අපි ඉස්සරහට වීඩියෝස් කතා කරමු. ඉතින් channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න වීඩියෝ එක like කරන්න, comment කරන්න, share කරන්න. එහෙනම් අපි තවත් අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හමු වෙමු.